හොඳයි ඉතින් කෘෂි නිවුස් සමග සිටින ඔබට විශේෂයෙන්ම අපේ කෘෂි ව්‍යවසායකත්වයට එකතු වෙන්න බිස්නස් එකක් කරලා ජීවිතේ ගොඩ යන්න බලාපොරොත්තු වෙන අපේ ආදරණීය කාන්තාවන්ට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට කෘෂි ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන් සුවිශේෂීම දෙයක් තමයි මයික්‍රෝග්‍රේන්ස් කියලා කියන්නේ. ඉතින් කෘෂි නිවුස් එක ඔබ දිගටම රැඳී සිටියා නම් කෘෂි නිවුස් වල මේ මයික්‍රෝග්‍රේන්ස් කියන්නේ මොනවද? එතකොට මේ පිළිබඳව කොහොමද වෙළඳ පොලේ ඩිමාන්ඩ් එක තියෙන්නේ? මයික්‍රෝග්‍රේන්ස් හදන්නේ කොහොමද? මේ සම්බන්ධව මම ප්‍රායෝගිකව ඒ දැනුමත් එක්ක ඔබට තොරතුරු ඉදිරිපත් කළා මීට සෑහෙන කාලයකට කලින්. ඉතින් ඔන්න දැන් මයික්‍රෝග්‍රේන්ස් ඔබට ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්න පුළුවන්. මේ වෙනකොටත් ඔබ දන්නවා සුපිරි වෙළඳසල්වල ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨ ආශ්‍රිතව මේ මයික්‍රෝග්‍රේන්ස් සඳහා දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. මයික්‍රෝග්‍රේන්ස් කියන්නේ මොනවද? ශුද්ධ හරිත වගාව කියලා තමයි මේක අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරත් පරිවර්තනය කළත් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේකෙදි වෙන්නේ අපි මේ ආහාරයට එකතු කරගන්න බීජ වර්ග තියෙනවානේ නේද? මේ බීජ වර්ග ප්‍රරෝහණය කරනවා, පැල කරනවා. පැල කරලා පළවෙනි දවස් 3-4දී අර මතුවෙන චෝටි පැලය, චෝටි මොටෙයියා එහෙම කියන්නම් මම කවන්නේ නේද? අන්නේ චෝටි පැලය අපි කපලා අරගෙන වෙන් කරලා අරගෙන මේක ගන්නවා විවිධ දේවල් හදන්න. සලාද හදන්න, ආහාර රසකාරක විදියට, ඊට පස්සේ මේවා අපිට සැලඩ් හදන්න, මේ වගේ ගොඩක් දේවල්, ভেජිටබල් සැලඩ් හදන්න, මේ වගේ ගොඩක් දේවල් හදන්න ගන්න පුළුවන්. මේවා විවිධ විදියට අසුරලා වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා සෑන්ඩ්විච් හදන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව මම විස්තර කියන්නේ ඔබට මේ සම්බන්ධව දැනුවත් වෙන්න සුවිශේෂී පුහුණු වැඩමුළුවක් ඔන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තියෙනවා, පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔවුන් මේ සම්බන්ධව පළ කළ නිල දැන්වීම යොදාගෙන මම තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඔබත් මයික්‍රෝග්‍රේන්ස් ශුද්ධ හරිත වගාව පිළිබඳව උනන්දුවක් දක්වන ව්‍යවසායකත්ව කටයුතු සිදු කරන, එහෙම නැත්නම් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද? අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් වෙන්න ඕන. මොකද හොඳ ආදායමක් ලබා ගන්න බලන්න. අපි කෘෂි නිවුස් වලින් මුකුත් හංගන්නේ නැහැනේ. කිසිම දෙයක් මුදලට දෙන්නේ නැහැනේ. සියල්ල නොමිලේ ඔබට ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වෙන දේවල් ලබා දෙනවා. සල්ලි වලට ලබා දෙන දේවලුත් අපි නොමිලේ ලබා ගන්න පුළුවන් අවස්ථාවන් පිළිබඳව තමයි තොරතුරු කියන්නේ. එතකොට ඔන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා තාක්ෂණය ඔබට ලබා දෙන මයික්‍රෝග්‍රේන්ස් ව්‍යවසායකත්ව වැඩමුළුව 2026 දෙවනි මාසයේ 10 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ පෙබරවාරි මාසේ 10 වෙනිදා තමයි මේක පැවැත්වෙන්නේ. පෙරවරු 9:30ට පෙරවරු 9:30 ඉඳලා පස්වරු 3 වෙනකම් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ කොහෙද? ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ තමයි පැවැත්වෙන්නේ. ගන්නොරුව තියෙන්නේ පේරාදෙණිය කිට්ටුව. හොඳද? නුවර පේරාදෙණිය කිට්ටුව තමයි තියෙන්නේ. හරි. ඉතින් මේ පුහුණුවට එකතු වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ආදරණීය කාන්තාවනි, ව්‍යවසායකත්වයට එකතු වෙන්න බලාපොරොත්තු වෙන තාරුණ්‍යයටත් මේකට සහභාගී වෙන්න පුළුවන්. හොඳද? මම කාන්තාවන් තමයි ටාගට් කළේ. මොකද කාන්තාවන්ට මේක හරි ලේසියෙන් ගෙදර ඉඳන් පොඩි බිස්නස් එකක් විදිහට පටන් ගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නේ නැහැ. හරි. එතකොට මේකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් 2026 පෙබරවාරි මාස 9 වෙනි දිනට පෙර ඔන්න ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. මේක ලියා ගන්න. 081 23 88 146 081 23 88 146 දුරකථන අංකය අමතා ඔබට ලියාපදිංචිය සිදු කරන්න පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් දීලා ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධව වැඩිදුරටත් විස්තර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ගන්නොරුව මේ ටෙලිෆෝන් අංකයට කෝල් කරලා මේ නිලධාරීන් මගින් ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. එහෙනම් වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඉක්මනටම තොරතුරු ඉදිරිපත් කළා. කෘෂිකර්ම ආශ්‍රිතව මේ වගේ තොරතුරු ලබා දෙන channel තියෙන බොහොමයි, බොහොම අල්පයයි. ඉතින් කෘෂි නිවුස් තමයි එතනින් පෙරමුණේ ඉන්නේ. ඒ නිසා මම බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම පොඩි පිරිසක් මේ වීඩියෝස් බලන්නේ. ඒ නිසා පුළුවන් තරම් වීඩියෝ ෂෙයා කරන්න, තවත් කෙනෙකුට මේ පිළිබඳව දැනුවත් කරන්න. ගිහිල්ලා නම් සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට ආදරේ ඔක්කොටම.